ආයුබෝවන්. ඔයා කවදාද හිතලා තියෙනවද මේ පෘථුවියේ දිව්‍ය ලෝකයක් වගේ ලස්සන තැන් ඇත්තටම තියෙන්න පුළුවන් කියලා? ගොඩක් අය හිතන්නේ ලස්සනම තැන් තියෙන්නේ ෆිල්ම්ස් වල විතරයි කියලා. හැබැයි අද ෆැක්ට් ෆයින්ඩර් SL තුලින් අපි කතා කරන්න යන්නේ ඇස් අදහා ගන්න බැරි තරම් ලස්සන ලෝකයේ තියෙන ලස්සනම රටවල් 5ක් ගැනයි. වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මොකද අංක 1ට තියෙන රට දැක්කම ඔයාටත් හිතෙයි අද මෙහෙට යන්න. අංක 5 මාලදිවයින. අපේ ලංකාවට කිට්ටුවෙන්ම තියෙන මාලදිවයින කියන්නේ හරියට නිල් පාට වීදුරුවක් වගේ පැහැදිලි මුහුදු ජලයක් තියෙන රටක්. රැයට නිල් පාටෙන් දිලිසෙන මුහුදු වෙරළවල් මේ රටේ තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියද? මේක ඇත්තටම හැමෝගෙම හීනයක් වුණ සුරංගනා ලෝකයක් වගේ රටක්. අංක 4 අයිස්ලන්තය. මේ රටට කියන්නේ ගින්දර සහ අයිස් වල රට කියලයි. හිතලා බලන්න, එක පැත්තකින් ගිනි කඳු පුපුරද්දී අනිත් පැත්තෙන් ලෝකයේ ලස්සනම අයිස් කඳු සහ දිය ඇලි මේ රටේ තියෙනවා. මේ රටට ගියාම හරියට වෙනත් ග්‍රහ ලෝකයකට ගියා වගේ හැඟීමක් තමයි එන්නේ. අංක 3 නවසීලන්තය. ඔයා Lord of the Rings වගේ ෆිල්ම් බලලා තියෙනවා නම් ඒ ෆිල්ම් වල තියෙන ලස්සන පරිසරය තමයි නවසීලන්තය කියන්නේ. කොළ පාටින් පිරුණු අතිවිශාල කදුපන්ති, නිල් කැටයක් වගේ ලස්සන විල් සහ කිසිම දූෂණයක් නැති පිරිසුදු වාතය නවසීලන්තය ලෝකයේ ලස්සනම රටක් බවට පත් කරනවා. අංක 2 නෝර්වේ. නෝර්වේ රට ලෝකයේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ නොදර්න් ලයිට්ස් එහෙමත් නැත්නම් අහසේ ඇතිවන වර්ණවත් ආලෝක රටා නිසායි. රෑ අහස කොළ, රෝස සහ දම් පාටින් දිලිසෙනකොට ඒක බලන්න මුළු ලෝකයෙන්ම මිනිස්සු නෝර්වේ රටට එනවා. ඒ තරමටම මේ රට සුන්දරයි. අංක 1 ස්විට්සර්ලන්තය. ලෝකයේ ලස්සනම රට විදිහට ගොඩක් දෙනෙක් පිළිගන්නේ ස්විට්සර්ලන්තය. හිමෙන් වැහුණු විශාල ඇපල්ස් කදුපන්තිය, නිල් කැටියක් වගේ දිලිසෙන විල් සහ හරිත පැහැති තනබිම් දැක්කම මේක පෘථුවියද දිව්‍ය ලෝකයේද කියලා ඔයාටම හිතා ගන්න බැරි වෙයි. ඉතින් මේ රටවල් පහෙන් ඔයා වැඩියෙන්ම යන්න ආස රට මොකද්ද? පහලින් කමෙන්ට් කරන්න. මේ වගේ ලෝකයේ තියෙන පුදුම හිතන දේවල් හැමදාම දැනගන්න ෆැක්ට් ෆයින්ඩර් SL අපේ channel එක දැන්ම subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. සුබ දවසක්.